තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සාරාණීය පූජනීය උපෝසත දවසක් වශයෙන් මේ නවම් පුර 15ක් පොහෝ දවස හඳුන්වන්න පුළුවනි. නවම් පුර 15ක් පොහෝ දවස සරුවක්ඥන් වහන්සේ බුදුබාටපත් වීමෙන් 9 වෙනි 15ක පෝය වුණා. ඒ වෙනකොට අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ දවස් සවස් වරුවේදී සෞඛලේශනසා මහා රහත් භාවයට පත් වී වදාළා. එසේම නික්ලේශී මහා රහතන් වහන්සේලා 1250ක් රජගහ නුවර වේළුවනාරාමයට සම්ප්‍රාප්ත වුණා. ඒ දවසේදී සරුවක්ඥන් වහන්සේ චතුරංග සමන්වාගත ශ්‍රාවක සන්නිපාතය ඉදිරිපිටේ පළවෙනි වරට උපෝසත විනය කර්මය සිද්ධ කළා. චතුරංග සමන්වාගත කියලා කියන්නේ ආරාධනයක් නොමැතිව 1250ක් රහතන් වහන්සේලා සම්ප්‍රාප්ත වීම එකක්. සීල දෙනා වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා ලබාගත් පිරිසක් වීම දෙක. එසේම ඒ දවසට හරියටම මාඝ පෞර්ණිමී කියන නක්ෂත්‍ර උදාව සිදුවීම. එසේම ඒ සංඝ පිරිස ත්‍රිවිද්‍යා සත් අභිඥා චතුප්පටිසම්භිදා ඥානලාභී රහතන් වහන්සේලා වී. මේ කරුණු හතරක් එකතු වෙලා ඒ දවසේදී අවවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවෙන් උපෝසත විනී කර්මී සිද්ධ කොට අවසානයේදී සාරිපුත්‍ර මහා මෞද්ගල්‍යාන දෙනම වහන්සේට අග්‍ර ශ්‍රාවක තනතුරු පවරා දී වදාළා. මේක විශේෂ සිදුවීමක්. තවත් කාරණයක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව තුන්වෙනි ධර්ම සංගායනාවේ ආරම්භයේ විශාලා මහනුවර අශෝකාරාමේදී දහසක් මහරහතන් වහන්සේලා විසින් සිදු කිරීමට පටන්ගත් දිනය හරියටම නවම් පුර 15ක් පොහෝ දවස. අපේ සරුවක්ඥන් වහන්සේ 45 වසරක් ලොවට වැඩසලසලා සූවිසි අසංඛ්‍යය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා මඟඵල නිවෙනේ පිහිටුවලා පරිනිර්වාණයට පත්වීමට පෙර ආයුෂාස්කාර හත්හැරීමේ සිද්ධිය මහා පෘථිවිය කම්පා වූ සිද්ධිය හරියටම මේ නවම් පුර 15ක් පොහෝ දවස.